වඳින්නට සිත් දැතින් මල් සුවඳ අතුරලා බුදු පියා වැඩ සිටිය දම් දෙසූ තැන් බලා සොඳුරු දඹදිව වඳිමු පහන් සිත් දල්වලා නුගේගොඩ ලෝටස් සංචාරකයින්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා කොළඹ සිට දිල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත. ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුකෝපභෝගී AC බස් රථ සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව සිල් සමාදන් වීම සාංගික දානය බෝධි පූජාව සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය ඉන්දියානු හා නේපාල වීසා සිද්ධස්ථානවලට ඇතුළුවීමේ ගාස්තු නොමිලේ. ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ. විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.076 071 870 757. බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ස්ථාන 4ක් ගැන බුද්ධ දේශනාවේ දැක්වේ. ඉන් පළමුවැන්න ලුම්බිනියයි. ලෝම සනසන උතුම් දහමක් දෙසූ බුදුන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙස උපත ලැබූ තැන මෙතැනයි. අප මහා බෝසතාණන් වහන්සේ උපත ලද නිවැරදිම ස්ථානය මේ බව පුරා විද්‍යාත්මක ගවේෂණ වලින් සොයාගෙන ඇත. කපිලවස්තුපුරය සුදොවුන් රජුගේ රාජධානියයි. සිදුහත් කුමරුන් ජන්මලාභය ලැබූ පින්බිමයි. සිද්ධාර්ථ නම් වූ අප මහ බෝසතුන්ගේ ජීවිත කතාවේ බොහෝ වැදගත් සිදුවීම් මෙහිදී සිදුවිය. නම් තැබීම, වත්මගුල, ශිල්ප දැක්වීම, විවාහය, සතර පෙර නිමිති දැකීම, අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත එම සිදුවීම්ය. බුද්ධත්වයට පත්වීමෙන් පසු පිඩුසිඟා වැඩීම, යසෝදරාව බුදුන් දැකීම, රාහුල කුමරු පැවිදි කිරීම, සුදොවුන් රජු අනාගාමී වීම යන සිදුවීම්ද සිදු වූයේ කපිලවස්තුපුරයේදීය. අභිනිෂ්ක්‍රමණයේදී උදව් වූ කාළුදායි ඇමතිතෙම පසුව බුදුසසුනේ පැවිදි වී රහත් බව ලැබීය. බුදුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළේ කාළුදායි මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව. මානෙන් පෙළුණු ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහැර පෑවේ මෙම ගමනේදීය. රෝහිණී නදියේ ජලයට යුද වැදීමට කල් බලමින් සිටි ශාක්‍ය කෝලිය දෙපක්ෂය සමගි කරවා යුද්ධය සංසිඳ වූයේ බුදුරදුන් කපිලවස්තුපුරට වැඩි දෙවන වාරයේය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද ධාතු වලින් කොටසක් ශාක්‍යයන්ටද ලැබුණා. බවුන් වඩන තපසුන් තම සිත් සමාධියෙන් පුරවා ගැනීමට සුදුසු තැන් සොයා යන්නට පුරුදුව සිටියේ බුද්ධෝත්පාදයටත් පෙර සිටය. පුරා 6 වසරක් ශරීරයට අධික දුක් දෙමින් අප මහ බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ ස්ථානය පුංචි කඳු මුදුනක පිහිටි ගුහාවකි. දුන්ගේශ්වරී නම් දේවිය වාසය කළ ගුහාව හැටියට පූජාවට පාත්‍රව තිබූ මෙය බුදු බව ලැබීමට පෙර යන අරුතෙන් ප්‍රාග් බෝධිය නම් විය. මෙම ගුහාව මුල් කොටගෙන ටිබෙට් ලාමාවරුන් පන්සලක් ඉදි කිරීම නිසා ගුහාවේ මුල් ස්වරූපය වෙනස් වුවද එහි සිදුහත් තවුසා
දුෂ්කර ක්‍රියා කරන අයුරු දැක්වෙන පිළිම වහන්සේ නමක් දැකිය හැකිය. මිහි සුළු මොහොතක් භාවනා සුවයෙන් රැඳී සිටියේදී සිතට දැනෙන නිරාමිෂ ප්‍රීතිය අපට කියාපාන්නේ එදා අප මහ බෝසතුන්ට සත්‍ය අවබෝධයේ මුල් පියවර තබන්නට මේ පින්බිම කෙතරම් නම් ඉවහල් වන්නට ඇද්ද යන්නයි. දුර්ගීශ්වරී අඟවැටිය. මේ වන්දනා ගමනේ කෙනෙකුට මේ උතුම් පින්බිම මුලින්ම දකින්න ලැබෙනවා නම් මම නම් හිතනවා ගොඩාක් හොඳයි කියලා. මම නම් කැමතියි මේ ගමනේදී මේ උතුම් පින්බිම මුලින්ම වන්දනා කරන්න ලැබෙනවා. ඇයි එහෙම කිව්වේ? මෙතනට එන ඕනම ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට ස්වභාවයෙන් පුදුම වීරියක් උත්සාහයක් ඇති වෙනවා. මේ උතුම් නිවන් මාගේ මොහොතක්වත් ප්‍රමාද නොවි මේ සසර දුකින් නිදහස් වෙන්න ඕන. සිරුරට අධික දුක් දීම නිවැරදි මඟ නොවන බව තේරුම්ගත් අප මහ බෝසතාණෝ එදා ක්‍රිස්තු පූර්ව 528 වැනි වෙසක් පුර 15වක පුන් පොහෝ දින දුෂ්කර ක්‍රියා අත්හැර මැදුම් පිළිවෙතින් ධානා මගට පිවිස තිබුණි. සුජාතා නම් වූ සිටු දියණිය කිරිපිඩු පූජා කළේ මේ මොහොතේය. ගයාව බුද්ධ ගයාව වූයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අප මහ බෝසතාණෝ සියලු කෙලෙස් නසා අසම සම වූ බුද්ධත්වයේ අවබෝධ කරගත් හේයිනි. සුජාතා සිටු මාලිගය, වජ්‍රාසනය, බුද්ධ ගයා මහා විහාරය ආදී බුදුන් වහන්සේ ලොවට පහළ වූ බුද්ධ ගයා පින්බිමේ ඇති විවිධ වූ ස්ථාන දෑසින් දැක පින් පුරවා ගන්නට ඇතනම් එය කෙතරම් නම් වාග්යක්ද. සිත් පහදවා ගන්න ඕන තවත් විශේෂ පින්බිමක් තමයි දැන් මේ අපි ඇවිත් ඉන්න ස්ථානය. ලංකාවේදී අපි කාලයක් තිස්සේ දැනගෙන ඉන්න අසිරිමත් පින්බිමක් තමයි මේ. මේ අපි දැන් ඉන්නේ උරුවෙල් ජනපදයේ සේනානි ගමේ. සේනානි ගම 100ට නැගෙනකොට මතක් වෙන්නේ කොමක්ද? අපිට කවුද මතක් වෙන්නේ? ඔව් සුජාතා සිටු දියණිය. එදා සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට මේ භූමියේදී තමයි එතුමිය කිරිපිඩු පූජා කළේ. වෙසක් පුන් පොහෝ දවස උදා වෙනකොට අපිට කවදාවත් මේ භූමිය අමතක වෙන්නේ නැහැ. අපට 100ට නැගෙන්නේම සුජාතා සිටු දියණිය මේ භූමියේදී සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට කිරිපිඩු පූජා කළ ආකාරය තමයි ලංකාවේදී අපට 100ට නැගෙන්නේ. ලංකාවේදී අපි වෙසක් පුන් පොහෝ දවසේ අපි ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ භූමිය සිහි කරලා ඕනතරම් සීරපායාස පූජාව අවත්වලා ඇති නේද? හැබැයි අපි මේ උතුම් පින්බිම මීට කලින් දැකලා නැහැ නේද? කලින් ආවේ නැත්තම්. නිරංජනා නදී තෙර එගොඩ සුජාතා ගම හෙවත් සේනානි ගමයි. මෙගොඩ බුද්ධ ගයා බෝමැඩයි. සිදුවත් බෝසතුන් මැදුම් පිළිවෙත තෝරාගෙන සුජාතාව පිළිගන්නූ දානය වැළඳීමෙන් අනතුරුව පෑන් පහසු විය. උන්වහන්සේට සොත්තිය නම් බමුණා විසින් කුසතන අටමිටක් පූජා කළේ ඒ මොහොතේදී. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි මෙහෙම කියන්න. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්ය නමෝ තේ පුරිසාසභ
චරියාච ඥාත අනවඤ්ඤානි කම්මානි ඒතං ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් ලෞතුරා බුද්ධත්වයට පත්වීම සඳහා සිද්ධාර්ථ තවුස්තෙමේ වැඩ සිටියේ වජ්‍රාසනයේය. මෙම වජ්‍රාසනය පූජනීය වස්තුවක් ලෙස සලකා එහි වටා ඉදිකළ වජ්‍රාසන විහාරය බුද්ධගයා මහා විහාරයයි. වීරදේව නම් වූ භික්ෂූන් වහන්සේ මුලින්ම මෙම විහාරය ගොඩනැංවූ බව පැවසෙන අතර හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් දුරට විශාල කොට සාදවා ඇත. අඩි 170ක් උසට මෙම විහාරය ගොඩනංවා රන් පිළිම තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ධර්මාශෝක මහරජතුමා විසිනි. වරින් වර නටමුන් වෙමින්ද විනාශ වෙමින්ද නැවත ශක්තිමත්ව ගොඩනැගෙමින්ද තිබූ බුද්ධගයා මහා විහාරයේ වඩා හිඳුවා ඇති පිළිම වහන්සේ පිළිබඳ පුවතද අසිරිමත් බවක් උසුලායි. අංග සම්පූර්ණ ජීවමාන බුදුරුවක් නිර්මාණය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන බ්‍රාහ්මණ වේශයෙන් මෛත්‍රී බෝසතුන් මෙහි තැන්පත් කර ඇති බුදු පිළිමය නිර්මාණය කර ඇති බව පැවසේ. දඹදිව වෙහෙර විහාර සතුරු උවදුරවලට පත් වූ අවස්ථා ගණන විශාලය. නමුත් බුද්ධගයාවේ පිළිම වහන්සේට කිසිදු හානියක් කිරීමට මේ කිසිවෙකුට හැකි වී නැත. සුගත තථාගත සදහම් ගඟුලින් නිවි සැනසෙන ලොව පුරා බුදුන්වන් මේ පිළිම වහන්සේ අභියස සුළු මොහොතක් බවුන් වඩා ලබන නිරාමශ වූ සැනසුම බුද්ධගයා විහාරයට පාප තැබූ දිනක ඔබටද දැනෙනු ඇත. Lotus Navati Vandana Samvidhani Suvinda Rupis යන වශයෙන් කල්යම් කරනව අටක් විතර ඉක්ුති කරලා ඉන්නවා. ඉතින් අද අපේ ලංකාවේ මෙලොව ප්‍රදාන ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් කරනවා. කලේ මරසේනා බුද්ධ රජා දිනුගෝ පරදා කෙලෙස් මරසේනා බුද්ධ ගයා විහාරේ යුද්ධ කලේ මරසේනා බුද්ධ රජා දිනුගෝ පරදා කෙලෙස් මරසේනා නිරංජනා නදියේ උඩුගම් බලා වැඩියේ වැළඳු බඳුන් තිරසේ කීවෝ යමක් උදයේ බුද්ධ ගයා විහාරේ යුද්ධ කලේ මරසේනා බුද්ධ රජා දිනුවෝ පරදා කෙලෙස් මරසේනා
සුන් වනයේ පෙරුමන් පුරා සිටියේ වජිරාසනේ මතුයේ නිතුකාන වැඩ සිටියේ බුද්ධ ගයා විහාරේ යුද්ධ කළේ මරසේනා බුද්ධ රජා දිනුවෝ පරදා කෙලෙස් මරසේනා දෙවියන් බඹුන් සිතුවේ බුදු වී නැතැයි උදයේ පෙළහරයි යමක පෑයේ කුදුමයි අසිරි බලයේ බුද්ධ ගයා විහාරේ යුද්ධ කළේ මරසේනා බුද්ධ රජා දිනුවෝ පරදා කෙලෙස් මරසේනා पताला श्री बुद्ध गया विहारे मंदिरे मोक्ष पताला साक्यतिलोना වැඩ සිටියේදීනා साक्यतिलोना වැඩ සිටියේදීනා මාරංගනන් පරදාලා පසකින් වරුණ නදියයි අනෙක් පසින් අස්සි නදියයි ඒ අතර පිහිටි නුවර බරණැස් නුවරයි ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ බුදුන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානයේ ධර්මාශෝක නිරිදුන් නිදි කළ චෛත්‍ය සම්මුඛ චෛත්‍යයයි පස්වග මහණුන් රහත් භාවයට පත් වූයේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය. ධර්මය අවබෝධ කරගත්තා යන අරුත ඇති ධම්මික නම් ස්තූපය ඉඳිවුයේ එම ස්ථානයේය. මුල් යුගයේ ඉන්දියානු කලා ශිල්ප අනුව ඉදිකර ඇති ධම්මික ස්තූපයේ ඇත්තේ අමුතුම හැඩයකි. ඊටමත් මනරම් වූ මල්ලියවැල් ගල් කැටයමින් යුක්ත මේ චෛත්‍යයේ මැදමාලේ පුංචි ගල් ගුහා කිහිපයකි. එහි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට සාධක ඇත. පරසතුරු උවදුරින් කන්නාසා නේත්‍රා අහිමි වූ මේ බුද්ධ ප්‍රතිමා ඉසිපතන මිගදාය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මිග යනු මුවන්ය, දාය යනු දානයයි. මුවන්ට අභය දානය දුන් ස්ථානය මිගදායයි. අහිංසක මුවපොව්වන් වන්නූ අවිද්‍යාවෙන් අහිංසක වූ ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් එවන් මුවපොව්වන් අවිද්‍යාව නම් වූ හුදුරු දඩයම් කරුවන්ගෙන් බේරා ගනිමින් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන ලද්දේ එදා වනරොදක් වූ මේ මිගදායේදීය. බුදුන් උපන් බුදු වූ පිරිනිවන් පෑ දේශේ ඒ උදාර පින්බිමේ බොහෝ උතුම් පූජා වස්තු මතු පරපුර වෙනුවෙන් රැකගන්නට කැපවූයේ ධර්මාශෝක රජතුමාය. අශෝක කුළුණ ඒ කැපවීමේ ජීවමාන සංකේතයයි.
සිංහලෙනි අවදිවා වූ බුද්ධ ගයාව බේරා ගනිව්. මේ අභීත සිංහනාදේ නැගූ ඒ උදාර වීරයා අනගාരിക ධර්මපාලතුමාය. පොසොන්පුර 15ක් පුන් පොහෝ දිනටත් මුවදඩේ මේ ගිය රජවරුන් සිටි රටක්, බණ කියන රටක්, බණ අහන රටක් බවට පත් කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ තානාපතිවරයා අනුබුදු මිහිඳු හිමිපාණන්ය. මගධ රට අගනුවර රජගහනුවරයි. බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය වූ රජගහනුවර හා බැඳුණු බොහෝ වැදගත් දේ බුද්ධ චරිතය හා බැඳී පවතී. සිද්ධාර්ථ තාපසතුමා රජගහනුවර වීදිදිගේ පිඩුසිඟා වැඩි ආකාරය. බිම්බිසාර රජතුමා උන්වහන්සේට බුද්ධත්වයෙන් පසු තම රටට වඩින ලෙස කළ ආරාධනය. වේළුවනාරාම පූජාව, නාලාගිරි දමනය, ආටානාට්ටි සූත්‍ර දේශනාව ආදී බුද්ධ චරිතයේ ඊතා වැදගත් සිද්ධීන් හා බැඳුණු තවත් බොහෝ කතා ඒ අතර වේ. ශාක්‍ය රජදරුවන් හා යුදයට එළඹි විදුඩව නම් රජු යුද බිමට ගැල් වලින් පිවිසෙද්දී රජගහනුවර වේළුවනාරාමයට තරමක් දුරින් පිහිටි ගල්තලාවේ එරී ගිය බව කියවේ. මෙකල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ගිජුකුළු පව්වේය. ශාක්‍යයන් හා යුද වදින්නට එන විදුඩව රජු යුදයෙන් වළකාලන්නට උන්වහන්සේ කළ අදිෂ්ඨානය පළදරා මේ ගල්තලාවේදී එම ගැල් එරුණු බව කියවේ. රජගහනුවර වටා ඉසිගිලි, වේහාර, පාණ්ඩ, වේපුල්ල, ගිජ්ජකූට නමින් පසිදු පර්වත පහකි. ඉසිගිලි පව්වේ පසේ බුදුවරු 500ක් වැඩ වාසය කළ බවත් උන්වහන්සේලා ආපසු වඩිනු නොදුටු පිරිස් ඉසිවරු ගිල ගන්නා පර්වතය ලෙසින් මෙම පර්වතය ඉසිගිලි පර්වතය නමින් හැඳින්වුවේ. නිතරම ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවසෙන්නේ වැඩ ඉන්නේ. ඒ නිසා ඒ කුටිය සුගන්ධ කුටිය කිට්ටුවෙන්මයි ඉදි වෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට ගියාම අපට බලා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය කිට්ටුවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කුටියත් අපට දකින්න ලැබෙනවා. සවැත් නුවර ජේතවනාරාමයට ගියාම පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්නයි. එතකොට නමස්කාර. මේ කුටිය හදලා පූජා කළේ කවුද? බිම්බිසාර රජුරෝ. බිම්බිසාර රජුරෝ කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේට විවේකව වැඩ ඉන්න, සමාධි සොයෙන් වැඩ ඉන්න සුදුසු තැනක් තියෙන්න ඕන කියලා. දැන් මුලින්ම මහා මන්දිරයක් වගේ, මහා ප්‍රාසාදයක් වගේ මුල්ම ආරාම පූජාවල නේද? වේළුවනාරාම පූජා. වේළුවනාරාමේ හදලා පූජා කළා. හැබැයි තමන් වහන්සේට විවේකව වැඩ ඉන්න තමයි මෙතන හදලා පූජා කළේ. බිම්බිසාර රජුරෝ කල්පනා කළා ගිජුකුළු පව්ව මුදුන තමයි භාග්‍යවතුන් වහන්සේට විවේක වැඩ ඉන්න ඒ සුගන්ධ කුටිය මේ ගිජුකුළු පව්ව මුදුනේ හදලා පූජා කළේ. එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ සුගන්ධ කුටියට වඩින්න ඒ කාලේ බිම්බිසාර රජුරෝ ගල්පඩි සහිත මාවතක් තමයි ඉදි කළා දුන්නේ. අද පාන්නේ පේනෝ නේද රත්තරන් ආලේප කරපු තැන් මේ තියෙන. තායිලන්ත බුරුමය පුදුම ආදරේ මේ රෙනට. ඒ ආදරේ ගෞරවේ කොච්චරද කිව්වොත් මේ ගලේ දැක්ක නේද? රත්තරන් අර ටිෂු වගේ හදාන ඇවිල්ලා ඒවා මේ ආලේප කරලා අපි වගේ නෙමෙයි. මම දැකලා තියෙනවා අර අපි දැන් අර මේ කඳ නගින්න පටන් ගත්ත තැන ඉඳලා එතන ඉඳන් අර ටිබෙට් අය වඳින විදිහ දන්නව නේද? ගහනවා වගේ. ඒ විදිහට එතන ඉඳන් මේ කඳු මුදුනටම වැඳගෙන ඉන ආයි.
පුදුම භක්තියක් තියෙන, පුදුම ශ්‍රද්ධාවක් තියෙන. හරි පුදුම හිතෙන අයගොල්ලෝ. මේ වෙනුවෙන් කරන කැපකිරීම වීරිය. දේවදත්ත තෙරුන් බුදුන් වහන්සේට වෛර කරන්නට පටන් ගත්තේ ආත්ම ගණනාවක සිට බව ජාතක කතා සාහිත්‍යයේ දැක්වේ. බුදු ආත්මයේද බුදුන් හිසට ගල් පෙරළමින් නාලාගිරි ඇතු මත් කොට එවමින් බුදුන් මරා බුදුවන්නට තැත් කළ දෙව් බිම්සර රජු පුතු ඉල්ලූ සැනින් රජකම් දුන්හෙයින් එය වැළකුණි. නැවතත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයෙන් අජාසත් පුතු සිය පියා සිරකර තැබීය. බිම්බිසාර රජු සිරකර තැබූ සිරගේ ඇත්තේද රජගහනුවරයි. වත්මන සිරගේ දැක්වීම සඳහා රවුම් ගල් යොදා ගල්වැටි සහිත බැම්මක් ඉදිකර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී මෙහි තිබී මාංචුවකට සමාන උපකරණයක් හමුවීම නිසා මෙය බිම්බිසාර සිරගේ බවට ඇති මතය වඩාත් තහවුරු වේ. මෙම සිරගේ පිහිටා ඇත්තේ ගිජ්ජකූට පර්වතයට සමීපවේ. කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පවත්වන ලද්දේ වේහාර පර්වතයේ අසල සප්තපන්නි ගුහාවේදීය. සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76. බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයේ ගත කළ ස්ථාන අතුරින් වැඩි වාර ගණනක් වස්වසා ඇත්තේ ජේතවනාරාමයේය. මැදුම් සගියේ ඇති සූත්‍ර 150න් 65ක්ම දේශනා කර ඇත්තේද සංයුක්ත සහ අංගුත්තර නිකායන්හි සූත්‍රවලින් 4න් 3කට වඩා දේශනා කර ඇත්තේද ජේතවනාරාමයේදීය. භික්ෂූන් සඳහා විනය නීති වැඩි ප්‍රමාණයක් පනවා ඇත්තේද ජේතවනාරාමයේදීය. අනේපිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ පිහිටියේ සවැත් නුවරය. පැරණි කොසල් රටේ අගනුවර වූ සවැත් නුවර විසාකා මහා උපාසිකාව විසින් පූජා කරන ලද පූර්වාරාමයේද පිහිටියේය. ජේතවනාරාම විහාරයේ ප්‍රධානතම කුටිය ගන්ධ කුටියයි. බුදුරදුන් වැඩ සිටි කුටිය වූ මෙම කුටිය අසලම පාරේ නිහා පැත්තේ දකින්නට ඇත්තේ ධම්සභා මණ්ඩපයයි. එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස යහමගට යැවීම සඳහා බුදුන් වහන්සේ විසින් තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ලද්දේ මෙම ධම්සභා මණ්ඩපයේ සිටයි. ජේතවනාරාමේදී සිදුවීම් අතර ආලවක දමනය, පටාචාරා පුවත, මට්ට කුණ්ඩලී පුවත, කිසා ගෝතමී පුවත සහ අංගුලිමාල දමනයද වේ. මේ අතර වඩාත් වැදගත් වන්නේ නිගණ්ඨනාත පුත්ත ඇතුළු නිගණ්ඨයන් විසින් බුද්ධත්වයට රහත් භාවයට අභියෝග කළ මොහොතේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවයි. ගන්ධබ්බ රුක්ක මූලයේ නම් වූ මෙම ස්ථානය මෙම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ස්ථානයයි. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවි නිවි යන අරුමයකින්ද දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා අපි ඉන්නේ සැවැත් නුවර ජේත වනාරාමේ. එතකොට අපි ඉන්නේ ජේත වනාරාමේ. ජේත වනාරාමේ තියෙන්නේ කොහෙද? සැවැත් නුවර කියන්නේ කොසොල් රටේ අග නුවර. මොන රටේද? කොසොල් රටේ අග නුවර. ඒතර කොසොල් රට පාලනය කරේ කවුද? පසේ නදී කොසොල් රජතුමා. මොන රජතුමාද? පසේ නදී කොසොල් රජතුමා. එයා ජීවත් වුනේත් මේ කොසොල් රටේ අග නගරය වන සැවැත් නුවර. ඔය කොසොල් රජුරවන්ට දරුවෝ ගොඩක් හිටියා කියනවනේ. කොසොල් රජුරවන්ට දරුවෝ ගොඩාක් හිටියා කියනවා. ආන්ගේ හිටපු දරුවා අතර එක්කෙනෙක් තමයි ජේත කියන කුමාරයා. ඒතර කොසොල් රජුරවන්ගේ පුතෙක් තමයි ජේත කියන කුමාරයා. එතකොට රජ්ජුරුවන්ගේ පුතා වන ජේත විවේක ගත්ත උයන තමයි මේක. රජ්ජුරුවන්ගේ පුතා වන ජේත විවේක ගත්ත උයන තමයි මේක. එහෙනම් මතක තියාගන්න. කොසොල් රජ්ජුරුවන්ගේ පුතෙක් වෙච්ච ජේත විවේක ගත්ත උයන. මේ උයන මේ සැවැත් නුවර හිටිය ධනවත් සිටුවරයෙක් වන අනේ පිඩු සිටුතුමා. ජේතගෙන් ගන්න. අදල ඉවර වුණාම අනේ පිඩු සිටුතුමා මගධ රටේ හිටිය බුදුහාමුදුරුව ප්‍රධාන 500ක් භික්ෂූන් මෙහෙට වඩමවාගෙන ආවා. සුගන්ධ කුටියට ගන්ධ කිලියට දෙව්රම් වෙහෙරට මම නමස්කාර කරේ. ආනන්ද බෝධිය ආනන්ද හිමියන් විසින් රෝපණය කළ හේයින් එනම් විය. බුදුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටි සමයේ උන්වහන්සේ දැක වැඳ පුදා ගන්නට පැමිණෙන මහජනයාගේ ඉල්ලීම මත බුදුරදුන් අනුදැන වදාළ පරිදි ගයාවේ පිහිටි ජයශ්‍රී මාබෝ සමිඳුන්ගේ බීජයක් රැගෙන විත් ජේතවනයේ ඉදිරිපිට රෝපණය කර ඇත. වර්තමානයේදීද ජයශ්‍රී මාබෝ සමිඳුන්ට පමණක් දෙවන වන ගරු බුහුමන් ලැබමින් ආනන්ද බෝධීන් වහන්සේ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන අයුරු ජේතවනාරාමයට ගිය විට දැකිය හැකියි. දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ට වාසනාව ලැබුණා බුදුහාමුදුරුවෝ වස් කාල 19ක් වැඩ හිටිය ඒත වනාරාමෙට එන්න. හැබැයි ඊටත් වැඩිය වාසනාවන්ත වුණා ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ හිටිය ගන්ධ කුටිය තිබ්බ තැන ඇතුළට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරන්ට. ඒ සුගන්ධ කුටිය තිබ්බ තැන අද තියෙන බුදුගේ ඇතුලේ එදා බුදුහාමුදුරුවෝ ශ්‍රී මුකෙන් දේශනා කරපු මහා මංගල සූත්‍රය දුරෝ නැති වෙලාවට ඕගොල්ලෝ වගේ අය ආවා. ඇවිල්ලා ඒ ගන්ධ කුටිය ඇතුළට ගියා බුදුහාමුදුරුවෝ නැහැ. බුදුහාමුදුරුවෝ චාරිකාවේ වැඩම කරනවා. ඒ නිසා මිනිස්සු මොකද කරේ? මෙන්න මේ වගේ ගෙනාපු දේවල් බුදුන්ට පූජා කරන්නට කියලා බුදුහාමුදුරුවෝ නැති වුණත් මිනිස්සු ඒවා අර ගන්ධ කුටිය ඇතුලේ තනින් තන තිබ්බා. තියලා හරි දුකෙන් ගන්ධ කුටියෙන් එළියට බැස්සා. බැහැලා මිනිස්සු ජේතවනාරාමෙන් එළියට ගියා. හැබැයි ගියේ හරි දුකෙන්. මේක දැක්ක කවුද? අනේපිඩු සිටුවරයා. එයා ශාසනයේ අග්‍රදායකයා. දවසකට 3 පාරක් ජේතවනෙට එනවා. එයා දැකපු දේවල් ගිහිල්ලා එයා ආනන්ද හඳුරන්ට කිව්වා. මොකද්ද කිව්වේ? ආනන්ද හිමියනි ආම් බුදුන් නැති වෙලාවට මිනිස්සු ජේත වනාරාමයේ ඇතුලේ ගන්ධ කුටියට යනවා. ගිහිල්ලා බුදුන්ට පූජා කරන්න ගෙනාපු දේවල් ගන්ධ කුටිය ඇතුලේ තනින් තන තියලා හරි දුකෙන් මිනිස්සු ගන්ධ කුටියෙන් එළියට බහින්න. බැල ජේතවනාරාමයෙන් එළියට. මෙන්න මේ කියපු කතාව ආනන්ද හඳුර හොඳට අහන් හිටියා. අහන් ඉඳලා ගිහිල්ලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේට කිව්වා. කියලා බුදුහාඳුරන්ගෙන් අවසරයක් අරගෙන ආනන්ද හඳුර මුගලන් මහා රහතන් වහන්සේට කිව්වා බුද්ධගය ගෙනත් දෙන්න කියලා. අනේ මුගලන් රහතන් වහන්සේ බුද්ධ ගයාවට වැඩම කරලා බුද්ධ ගයාවේ තිබ්බ ශ්‍රී මහා බෝධියෙන් පුංචි ගෙඩියක් අරගෙන එතකොට මේ ගහ යට අපේ බුදුහාමුදුරුවෝ රැයක් එළි වෙනකන් වැඩ හිටියා. කාලේදී පුහුණු කරන්න ඕන පින්කම් 8ක් තියෙනවා. ඒකට කියනවා අටමහා කුසල්. දැන් මේ දෙකක්ම සිද්ධ කළා. සාංගික දානයක් පූජා කළා. අටපිරිකර පූජාවක් කළා. අටපිරිකර කියන්නේ මහා පින්කම් 8 දෙවෙනි පින්කම්. සාංගික දානය කියලා කියන්නේ 4 වෙනි පින්කම්. ජේතවනාරාමයේ ගැන සඳහන් කරද්දී ඒ සමගම කියවෙන්නේ අනේපිඩු මහා සිටානෝය. අනේපිඩු සිටු මැදුරද ජේතවනාරාම පූජා භූමි ප්‍රදේශයේදී අපට දැකගත හැක. අචිරවතී නදියට සමීපව අනේපිඩු සිටු මැදුරත් විසාකා නිවසත් රජමාලිගයත් පූර්වාරාමයක් ළඟම තිබූ බවට තොරතුරු ගවේෂණයන්ගෙන් සොයාගෙන ඇත. පසේ නදී කොසල් රජතුමාගේ ඇමතිවරයෙකු වූ අනේපිඩු සිටානෝ රජගහ නුවර සීතවනයේදී බුදුමනාසා උපාසකයෙක් විය. ජේතනම් කුමරුගේ උයන රන් කහවණුවෙන් වසා එය හිමි කරගෙන ආරාමයකට අවශ්‍ය කරන සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කළ බුදුන්ට පූජා කර ඇත. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත්වන වස වැඩ සිටියේ තුසිත දෙව්ලොවයි. මාතෘ දිව්‍ය රාජානන් ඇතුළු දෙවියන්ට තුන්මසක් අභිධර්මයේ දේශනා කළ උන්වහන්සේ ආපසු වැඩම කළේ සංකස්සපුරයටයි. එදා බුදුන් වහන්සේ දැකීම සඳහා ජේතවනාරාමයේ සිට සංකස්සපුරය දක්වා යොදුන් 30ක් වූ දුර ගෙවා විශාල පිරිසක් පැමිණ සිටි බව කියවේ. උතුරු ඉන්දියාවේ පරුකාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි සංකස්සපුරය වර්තමානයේ පුංචි ගම්මානයේදී. මෙසේ බුදුන් දේවාරෝහණය කළ ස්ථානයේ අශෝක මහරජතුමන් විසින් කරමන ලද චෛත්‍යය දැනට හින්දු භක්තිකයන් හින්දු කෝවිලක් බවට පත් කරගෙන ඇත. මෙහි ශ්‍රී ලංකා වාසීන්ගේ ආධාර ඇතිව විහාරස්ථානයක්ද ඉදිකර ඇත.
ලිච්ඡවි රජදරුවන්ගේ අගනගරය විශාලා මහනුවරයි. විශාලා මහනුවර බෞද්ධ අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ කීප විටක්ම එහි වැඩම කළ නිසාය. උන්වහන්සේ සිය 5 වන වස්සාන සමය ගත කළේ විශාලා නුවර කූටාගාර ශාලාවේය. මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු ශාක්‍ය වංශික කාන්තාවන් පිරිසක් බුදුන් හමුවට පැමිණ ආනන්ද හිමියන්ගේද ආයාචනයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බව ලබා බුදුසසුනේ මෙහෙණි සස්න පිහිටුවන ලද්දේද විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කරද්දී. තිලොවට තිලකූ අමාමෑණී මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පුරා 45 වසරක් රාජරාජ මහා මාත්‍යාදීන්ගේ සිට දුගී දුප්පත් කුලහීන කසල සෝදකයා දක්වා මිනිසුන්ට පතල මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ දේශනා කළසේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණය ප්‍රායෝගිකව දැකිය හැක්කේ මල් තුලිනි. පිරිනිවන් පාණු පිණිස බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සල් උයනට වැඩම කළේ ඒ නිසාය. උපවත්තන නම් වූ එම සල් වනයේට උන්වහන්සේ වැඩම කළේ කුකුත්තා නදිය තරණය කරමිනි. උන්වහන්සේ අවසන් වරට කුකුත්තා නදියෙන් පැන් පහසු වූසේක. මහණෙනි, දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එහින් අප්‍රමාදව වාසය කරවූ ඒ බුදුරදුන්ගේ අවසන් අවවාදයයි. ආලාර කාලාම බමුණාගේ ශිෂ්‍ය පුකුස විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද සලු දෙකෙන් එකක් පෙරවා අනික සැතපීමට එලා දුන් මොහොතේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් ෂඩ් රශ්මි විහිදුණුසේක. ආනන්ද හාමුදුරුවන් විසින් දෙපට සිවුර කොටස් 4ක් කර සල් ගස් දෙකක් අතර ආසනයක් පැනවූසේක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේ සල් ගස් දෙක අතර උන්වහන්සේගේ ශ්‍රී ශරීරය තරමටම සාදන ලද පිළිම වහන්සේ නමක් සහිත විහාරගයකි. උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ මේ දැන් යයි සිතෙන තරමට උණුසුම් බවක් මේ පිළිම වහන්සේ තුල ගැබ් වී ඇත. ශ්‍රී නේත්‍ර යුවල ශ්‍රී පතුල් 80ක් සිදී තිබෙන ආකාරයට නිර්මිතය. සිරිපතුල් පුපුරා ගොසිනි. මේ පිළිම වහන්සේ නරඹන බොහෝ අය දැඩිසේ ශෝක භරිත වෙති.
අසරණ සැමහට නාත වූ පියේ දියනා අනාථ අසරණ සැමහට නාත වූ පියේ දියනා විනාශ මිස දිටු පරදා සඳු නිවී ගියා හිරු නිවී ගියා රෝතුල සඳු නිවී ගියා හිරු නිවී ගියා රෝතුල සඳු නිවී ගියා පිරිනිවන් දිනේ අරහත් මාසුගත් පියා මාසුගත් පියා හිරු නිවී ගියා රෝතුල සඳු නිවී ගියා ආනන්දය සදහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග උපදවා ගත යුතු ස්ථාන 4ක් සඳහන් කරමියයි පැවසූසේක. ලුම්බිනිය සිදුහත් උපත සිදු වූ ස්ථානය, බුද්ධ ගයාව බුද්ධත්වයට පත් වූ ස්ථානය, ඉසිපතන මිගදාය ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථානය, කුසිනාරා නුවර මහා පරිනිර්වාණයට පත් වූ ස්ථානය උන්වහන්සේ වදාළ ස්ථාන 4යි. ඉන් පරිනිර්වාණය කළ ස්ථානයේ ඉඳකර ඇති චෛත්‍ය මහා පරිනිර්වාණ චෛත්‍යයයි. මෙම චෛත්‍යරාජයාගේ උස අඩි 167කි. කීප වතාවක්ම අලුත් වැඩියා කොට ඇති මෙම චෛත්‍යයේ තිබූ පුරාවස්තු රැස අතර සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පටිච්ච සමුප්පාදයේ ඇතුළත් සෙල්ලිපියද, කුමාරගුප්ත යුගයට අයත් කාසිද අපට ඔප්පු කර පෙන්වන්නේ මෙම ස්ථානය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තැන බවයි. ලෝටස් සංචාරකින් සමග මලයාසියාවේ සහ සිංගප්පූරුවේ සිරි අසිරිය විඳින්න සුඛෝපභෝගී වාහන, ප්‍රණීත ආහාරපාන, සුඛෝපභෝගී නවාතැන් ලෝටස් සංචාරකයෝ. නුගේගොඩ ලෝටස් සංචාරකයින්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා. කොළඹ සිට දිල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත. ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ, සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම්, ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාරපාන හා බීමට බෝතල් ජලය, බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංගික දානය, බෝධි පූජාව, සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය, ඉන්දියානු හා නේපාල වීසා,
සිද්ධස්ථානවලට ඇතුළුවීමේ ගාස්තු නොමිලේ. ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ. විශේෂ සාප්පු සවාරි. සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ. දුරකථන 2.822.76 0.71.4 870.757